Android ෆෝන් එකක් කවදාවත් බයි කරන්න එපා. විශේෂයෙන්ම ගන්න ඉන්නේ Samsung ෆෝන් එකක් නම් අනිවාර්යයෙන්ම මේක චෙක් කරගන්න. පෞද්ගලිකව මට අත්තර වෙච්ච ඉන්සිඩන්ට් එක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඒකත් මම වීඩියෝ එකේ අවසානයේ ඔයාලට කියන්න. Samsung ෆෝන් එක brand new ගනිද්දී අපිට ඒක හොයාගන්න පුළුවන් මේ ෆෝන් එක මීට කලින් unpack කරලා use කරලා තියෙනවද කියලා. හැබැයි ගොඩක් අය මේක දන්නේ නැති නිසා අමාරු වෙනවා කියන එක මම දන්නවා. ෆෝන් එක unpack කරලා setup කරාට පස්සේ ෆෝන් එකේ තියෙන icons මේ වගේ grey color එකකින් පෙන්වනවා කියන්නේ. ආයේ බලන්න දෙයක් නැහැ මේ ෆෝන් එක මීට කලින් unpack කරලා use කරලා අපෝ factory reset කරලා off කරලා box එකට දාලා තමයි reseal කරලා තියෙන්නේ. Samsung ෆෝන් වලට එන ගොඩක් application pre-install විදිහට ෆෝන් එකත් එක්කම තමයි එන්නේ. මේක ඔයාලට බලා ගන්න හම්බෙන්නේ first time ෆෝන් එක unpack කරලා setup කරාට පස්සේ විතරයි. සරලවම කිව්වොත් ෆෝන් එක පළවෙනි පාරට unpack කරන කෙනාට විතරයි ෆෝන් එකේ තියෙන මේ apps ඔක්කොමත් එක්ක brand new feeling එක ගන්න හම්බෙන්නේ. මේ ෆෝන් එක එකපාරක් හරි factory reset කරොත් අර ෆෝන් එකත් එක්ක pre-install apps ඔක්කොම අයින් වෙලා ගිහිල්ලා ආයෙත් මේ apps ඕන නම් අපිට download කරගන්න කියලා grey color එකකින් තමයි පෙන්වන්නේ. මටත් ඕකම වුණා Liberty Plus එකේ එක්තරා ෆෝන් shop එකකින් ෆෝන් එකේ prices ගැන කතා කරලා මාත් ඕකේ වෙලා ෆෝන් එක unpack කරන්න මග ඇතර දුන්නාට පස්සේ මම දැක්ක මේකේ sticker එක ටිකක් ඇදේට තමයි අලවලා තිබ්බේ. තව ටිකක් හොඳට බලද්දි මම දැක්කා මේකේ seal එක උඩින් තමයි තව seal එකක් අලවලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා මට මේකේ seal එක පොඩ්ඩක් කවුල් වගේ මට වෙන pack එකක් දෙන්න unpack කරන්න කියලා. ඊට පස්සේ දුන්න pack එක unpack කරාම මේකත් unpack කරලා setup කරාට පස්සේ icons ටික grey color එකෙන් තමයි තිබ්බේ. එතනදි මම හරියට කතා කරපු නිසා එයාලට ඒක පිළිගන්න වුණා. හැබැයි මේක ගැන දන්න තියෙනෙක් එතන හිටියා නම් ඒ ෆෝන් එක සල්ලි ගෙවලා ගෙදරත් අරන් ඇවිත්. මේ වෙනකොටත් ගොඩක් අය ඇති එතනින් purchase කරපු මේ වගේ වංචාවල් කරන හැම shop එකකටම පේන්න මේ වීඩියෝ එක share කරන්න. එතකොට තව කාගේ හරි සල්ලි වලට අසාධාරණයක් වෙන්න එක නැති වෙයි. ඇත්තටම ඒක නිසාමයි මම ගොඩක් මේ වගේ videos කරන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු.